කියන්නේ 2025 අවුරුද්දේ අන්තිම දවස් ටික. ඉතින් 2026ක් දැන් ළඟ වෙනවා. ඉතින් මං හිතුවා 2026 වෙනුවෙන් මොකක් හරි හදන්න. ඉතින් එකපාරට මගේ ඔළුවට ආවා බස් එකක් හදන්න. එහෙනම් අපි යමු බස් එක හදන්න. ඉතින් මට දැන් තමයි මතක් වුණේ අපේ බස් එක හදන්නේ මොන වගේද කියලා. ඉතින් මං හිතුවා අපේ බස් එක කාඩ්බෝඩ් වලින් හැදුවා නම් හොඳයි කියලා. එහෙනම් අපි යමු බස් එක හදන්න. ඉතින් අපේ බස් එක හදන්න මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් 4ක් ඕනේ. මම මේ වගේ ජනෙල් දොරවල් එහෙම කපාගෙන තිබ්බේ මොකද ඒවා වීඩියෝ කරන්න ගියොත් වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. මේ පේන ඔයාලට අපි බස් එකේ ඉස්සරහ පැත්තට දාන්න යන මූණ ඒ වගේ මේ පේන ඔයාලට බස් එකේ පිටිපස්ස පැත්ත. අපි එනම් මේ ඔක්කොම එකට අලවගමු. ඉතින් මම මුලින්ම කරේ මං කපාගත්තු කාඩ්බෝඩ් කෑලි එකට තියලා සෙට් වෙනවද බලපු එක. ඊට පස්සේ තමයි මං අලවන්න පටන් ගත්තේ. වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන්නේ ඔයාලටත් බෝරින් වෙන නිසා. මම මේ කරන්න යන්නේ බස් එකේ බොඩි එක හැදුවට පස්සේ ඉස්සරහයි පිටිපස්සයි එකට තියලා අලවන්න යන එක. ඉතින් බස් එක ඇතුලේ සීට් නම් හදාගන්න බැරි වුණා. ඒක මොඩිෆයි කරන වීඩියෝ එකේදී ගේන්න. ඒක ඉතින් ගණන් ගන්න එපා වැඩිය. දැන් බස් එකේ වැඩ 90%ක් විතර ඉවරයි. අපිට ඉතුරු වෙලා තිබ්බේ රෝද ටික දාන එකයි අර තට්ට ගහන එකයි විතරයි. අපි එහෙනම් ඒ ටිකත් ගහගෙන හම්බෙමු. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරගන්න. ඒ වගේම මේ බස් එකේ modification වීඩියෝ කරන්න නම් පහලින් comment එකකුත් දාන්න. බස් එකේ දැන් වැඩ ඔක්කොම වගේ ඉවරයි. අන්තිමේට මම තට්ටක් හයි කරගත්තා. එහෙනම් අපි යමු ෆයිනල් ලුක් එක බලන්න. දැන් නම් අපේ බස් එක හදලා ඉවරයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා subscribe button එකත් click කරන් යන්න. එහෙනම් අපි යමු බස් එකේ ෆයිනල් ලුක් එක බලන්න.